ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට සහ මාධ්‍ය වේදීන්ට ඔවුන්ගේ නම් සඳහන් කරමින් ඔවුන් විවේචනයට ලක් කළා. ඒ අනුව මා ඇතුළු විවේචනයට ලක් වූ මාධ්‍ය වේදීන් පිළිබඳව එතුමා දැක්වූ අදහස් මේ. මං කතා කර අධිකරණයයි පොලිසියයි අපි ගැන. මේ දඩේම කරන්නේ ඒ කවුරුවත් නෙමෙයි. දඩේම කරන්නේ මාධ්‍ය. දැන් ඇඹිලිපිටියේ ওই මරණය ගැන මං කතා කරන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඔය බල කරා කියලා මාධ්‍යවේදීන්ගේ කටුසටහන් ගන්න. මම අහනවා කවුද මේ ජයන්ත නානායක්කාර කියන්නේ? එක්නේ ඒගොල්ලෝ නැති කරාම කොහෙද හිටියේ? ලසන්ත වික්‍රමතුංග මැඩුවේද්දි ජයන්ත නානායක්කාර කතා කරාද? කරුණාකරලා මට කියන්නකෝ මේවා ගැන කෑ ගහන මිනිස්සු. කතරු සංසදය දෙයියෝ සාක්කි. උදේනේ ගහනකොට මොකද කතරු සංසදය කරේ? දැන් ඇඹිලිපිටිය අධිකරණයට අප්පුඩි ගහලා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපිට වැඩක් නැහැ. තමුන්නාන්සලා හෝමාගම අධිකරණයේ සිද්ධිය ගැන එක කතුව එකක් අද ලියලා තියෙනවද? කීවෙන්දද ලංකාදීපෙන් ලියන්නේ? කීවෙන්දද දිවයිනෙන් ලියන්නේ? කීවෙන්ද අදපත්තරෙන් ලියන්නේ? කීවෙන්දද ලක්බිමෙන් ලියන්නේ? අර පත්තරේ මං එන්නම් පස්සේ. රිවිලට මං කියනවා ඔක්කොම ගේම අහනවා. මං අහන මේ විද්‍යුත් මාධ්‍යේ තමුන්නාන්සලා මොකද්ද හෝමාගම අධිකරණය ගැන කියන්නේ? කතුව කියලා ලියන්නේ. අපි බුදු වහන්සේගේ ධර්මය අදහන්නේ. අපි හැමදාම කියේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මහින්ද සරණං ගච්ඡාමි කිව්වේ ගිහි පැවිදියට අයිතියක් නෑ. දැන් බුද්ධ ආගම ගැන කතා කරන්නේ. තිබුණේ රෙජිමේට නීතිවේදී සංගමයෙන් හෝමාගම ගැන ප්‍රකාශයක් කරා. මාධ්‍ය කීයක් එතන දාලා තියෙනවද මේ ගැන? අනිත් පැත්තෙන් ඉන්නවා කීර්ති වර්ණකුල සූරිය. එයාව අල්ලගෙන දැන් පටන් ගන්නවා තව සෙල්ලම. එයා දානවා මේ රණවිරුවන් මරනවා මේක. අපි කාටවත් රණවිරුවන් කෙනෙක් මාධ්‍ය කියන්න මාධ්‍ය ගැන. මං දිවයිනෙන් අහනවා එක්නැලිකොට කියන්නේ කවුද කියලා. මං අහනවා ලංකාදීපෙන් කියන්න. අද පත්තරෙන් කියනවා. අනික් සෙල්ලම මොකද්ද? දැන් දානවා ඔයා රිවිල පත්තරේ දාන්න මේක මං ඇවිල්ලා කියවන්නම් දෙරණේ හරි කොහරි කියවන්නම් කියලා. ඕ පත්තර මේක. ඔකයි ඔය චතුරගේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන දෙරණේ. මං අහන්නේ චතුරත් ඔය දඩේ මේ ගියේ එක්කෙනෙන්නේ. මං අලුතෙන් කියන්න වැඩක් නැහනේ. මාදව මඩ වෙලයි චතුරයි ඔක්කොම එකට එකතු වෙලා කෑවා එතන. රාජපක්ෂලා එක්ක. දැන් එනවා කතා කරන්න. අපි දන්නවා ඔක දෙන්න දාලා ජාතිවාදය අදින්න එන්නේ දෙරණෙන්. මං අහනවා දෙරණෙන් එකක් ඕනෑක් වෙන්න පුළුවන් කොල කෑලි අරගෙන මුද්‍රණාලයක් අරන් පත්තරයක් ගහන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් විද්‍යුත් මාධ්‍ය කියන්නේ ජනතාවටයි ඒක. ඒක තුලින් ජාතිවාදය පතුරන්න බෑ. දැන් ජාතික දිනයට විරුද්ධව ගෙනියනවා චතුර ව්‍යාපාරය. මම අහන්නම් ඔය ඒගොල්ලෝ ස්ථිරභාවයක් තියෙන හෙට චතුරය කිය ඔය රීරියකා වගේ කියවන්නේ නැතුව මං කියන එක දාන්න සම්පූර්ණ. මං දෙරණට කියනවා. අහන්න දෙරණේ ස්ථාවරයේ චතුරේ ස්ථාවරයේ වෙනස්ද? මාදව මඩ වෙලයි දෙරණේ ස්ථාවරය එකද වෙනස්? ඒවා ඒගොල්ලෝ පිළිතුරු දෙන්න ඕනේ. එච්චරයි මට කියන්නේ. මම දඩේ මේ ගිහින් ජාතිවාදය අදින්න එපා. ජනතාවගේ මාධ්‍ය අගමැතිතුමා කියන විදිහට ඒ තමයි අපේ විශ්වාසය. ඉතින් ජනතාව තමයි තීරණය කළ යුත්තේ අපි මාධ්‍ය සහ සියල්ලෝ කවුරුන්ද යනවාග